ඔබ සැමට ආයු බොහෝ වේවා. අද මා ප්‍රථමයෙන්ම ඔබට ඉදිරිපත් කිරීමට යන්නේ ශ්‍රී ලංකාවේ තිදෙනෙකුට කැනඩාවේ මන්ත්‍රී අසුන් හිමි වේ. ඇත්තටම මෙය ඉතාමත් ප්‍රීතිජනක අවස්ථාවක්, ප්‍රීතිජනක නිවුස් එකක්. ලංකාවේ ඇත්තටම ඉතාම දක්ෂ ප්‍රසිද්ධ අය ඉන්න බවට මේ හොඳ සාධකයක්. ඒකම තවම නිවුස් එකක් යනවා මේ පුවත්පත්වල. ස්විස් ස්ථානාධිපතිනියගේ මංගල මුදුව උස්සලා. මේවා ඉතාම ලැජ්ජා සහගත දේවල් ලංකාවේ වෙන්නේ. මෙවැනි දේවල් නිතර අසන්න ලැබෙනවා. මේ හැකි ඉක්මනින් වැරදිකාරය කවුද කියලා සොයාගන්න ලැබේවා කියලා අපි පොලිසියෙන් ඉල්ලා සිටිනවා. ඉන් අනතුරු තියෙන්නේ තවත් නිවුස් එකක්. දේපළ වංචාවක් මත විශ්‍රාමික පොලිස් සැරයන්වරිය රිමාන්ඩ්. මේ ගැහැණු අයත් බරපතල ලෙස මේ වගේ වංචාවලට අසු වෙනවා. මොවුන් පොලිස් සේවයේ තබා කිසිම සමාජ සේවයකට ගාව ගන්න හොඳ නැහැ කියන එකයි මගේ අදහස. ඊළඟ නිවුස් එක ඉන්දෝ පාකිස්තාන ගැටුම දෙදරා යයි. මේක ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේක පාකිස්තානයට මැදිහත් වෙලා බේරුම්කරණය කරගන්න තිබුණ දෙයක්. මේ ත්‍රස්තවාදීන් වනසලා දැම්මා නම් මෙවැනි යුද්ධ තත්ත්වයක් එන්නේ නැහැ. අපි ප්‍රාර්ථනා කරනවා යුද්ධ තත්ත්වයකින් තොරව මෙම ගැටුම සමතයකටපත් කරගන්න ලැබේවා කියලා. ඊළඟ නිවුස් එක යන හිටපු පොලිස්පතිවරයාගේ පොල්වත්තේ ප්‍රභූ ආරක්ෂක ගිනි අවයද. මෙවැනි සිද්ධීන් නිතර අසන්නට ලැබෙනවා. මෙවැනි දේවල් වෙන්න බෑ කොහොමත්. මේ රජය යටතේ මේවට වහාම ක්‍රියාමාර්ග ගන්න කියලා ඉල්ලා සිටිනවා. කුඩු ජාවාරම් කර දෙමටකොට යුද්ධරපියා දිවි ඇතිතෙක් හිරේ. මේවා නම් ඇත්ත වශයෙන්ම මරණීය දණ්ඩනය තමයි මේවට නියම කරන්න ඕනේ. මේක මුලින්ම ඔප්පුවට දාන්න ශ්‍රී ලංකාවේ මේ කුඩු ප්‍රශ්නය. ඊළඟට කියන්න තියෙන්නේ තීරුබදු ගැටලුවේදී ශ්‍රී ලංකාව මැදිහත් වීම ගැන ඇමරිකාව ප්‍රසාදය පළ වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මම හිතනවා තීරුබදු අපට සහනයක් ලබා දෙයි කියලා ඇමරිකන් ජනාධිපතිතුමා මේ ගැන වහාම ක්‍රියාත්මක වෙලා. මහා ජලාශ 22ක් වාන් දමයි. මේ වගේ දේවල් නම් නිතර අසන්න ලැබෙනවා. එහෙත් විදුලි බල මණ්ඩලයේ ලයිට් බිල් වැඩි කිරීම වැනි දේවල් වලට යන්නේ කොහොමද කියලා හිතෙනවා. මේ වගේ නිතර දෙවැනි මහා ජලාශය වාන් දමනවා. මේ වගේ නිසි ප්‍රයෝජනයක් ගන්න නැත්තේ ඇයිද කියන එක මහජනයාට මහත් ප්‍රශ්නයක්. තවත් නිවුස් එකක් ගත්තම හිටපු ජනාධිපතිගේ වරප්‍රසාද තවත් කපයි. ඒක සුබ දෙයක්. ඇත්තටම මහජන මුදලින් නඩත්තු වෙලා මෙච්චර කල් මහජන මුදල මහා පරිමාණයෙන් පාවිච්චි කරපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සුළු ප්‍රමාණයක් තිබුණොත් ඇති එයාට ඇත්ත වශයෙන්ම දිලිඳු ජනතාවට ඒවා සහන ලබා දෙන්න ඒවා පාවිච්චි කරන්න ඕන. ත්‍රස්ත පනත ඉවත් නොකලාට කනස්සල්ලෙන් යුරෝපා සංගමය දන්වලා තියෙනවා. මේ ත්‍රස්ත පනත ඉවත් කරන්න කියලා තමයි යුරෝපා සංගමය කියන්නේ. මම හිතන්නේ මේ වෙනුවට වෙන අලුත් පනතක් හැකියික්මනින් ගෙනල්ලා සම්මත කරලා ඒ ප්‍රශ්නය අවසානයක් කරා යනවා ඇති අපි බලාපොරොත්තු වෙනවා. ස්තුතියි ඔබ සැමට.